දයාබර දරුවන් තාත්තේ කියා අප්පච්චි කියා කුමන අයුරකින් නැමතුවත් හේනේ කුඹුරේ කාර්යාලයේ ව්‍යාපාරික ස්ථානයේ පාසලේ විදේශයක කොතැනක රැකියාව කළත් සදාකාලික නොවන ප්‍රිය ගුණය උත්තරීතරයි. අම්මා දස මසක් අප කුසදරා සිටියත් මියන තුරාම උරමත තබා අපිව රැකගත්තේ ආදරණීය තාත්තා. තම ජීවිතයටත් වඩා අපිට ආදරය කළ ඒ ආදරය වෙනුවෙන් කිසිවක්ම අපෙන් බලාපොරොත්තු නොවුණු අම්මවත් අපිවත් ජීවිතේ කවදාවත් අසරණ නොකරපු උතුම් පිය ගුණයට මේ කාව්‍ය සංග්‍රහය උපහාරයක්ම වේවා. මම මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවෝ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උදේ සවසර මගේ තාත්තා සෙනෙහෙන් මා ගැන හිතුව තාත්තා මගෙන් තොරලුවක් නොමැති තාත්තා මගේ පනයි මට මගේ තාත්තා. තම කුස තුල දැරුවත් නම්මා ලේකිරි කරලා පෙව්වත් නම්මා ලේකිරි නොනත් කිසි දින සම්මා තාත්තගේ ගුණ නැහැ නොවැනිම්මා. පළමු වරට මා දුටුව තාත්තා සතුටින් නිපිලුණු මගේ තාත්තා ලයට තුරුල් කර මාව තාත්තා අම්මා දෙස බැලු මගේ තාත්තා. අප හසුවෙන් මාව සිටි බව පෙනුණා තාත්තගේ නෙත කඳුලක් නිනුණා ආදරයේ සුව මල් පාල ගැනුණා අම්මගේ හිස සිප ගත් බව දැනුණා. කවදද මගේ පුතු නිවසට යන්නේ තාත්තගේ හදවත විමසන්නේ එකින් එකට සිහිනය හමුවන්නේ එවන් පියවරුන්මය
දස මත කිය අම්මා දරුවේ ඉන්පසු මගේ දියුණට මුල පිරුවේ පොතේ දවල් මේ හැම වරුවේ තාත්තමයි මගේ දිවි සාරු කෙරුවේ පන්සල් ගිය දින මගේ තාත්තා බොහිමි ළඟ හිඳ මගේ තාත්තා පුතු සුව වේවා පැතුව තාත්තා බොසෙවන කී මට මගේ තාත්තා ගෙදරින් එළියට ගියත් තාත්තා මා ගැන නිතරම හිතුව තාත්තා අම්මත් මාවත් රැකපු තාත්තා නුගසවන කී මට මගේ තාත්තා යන මාවත මට පෙන්නු තාත්තා ඒ දෙස බලමින් සිටිය තාත්තා පොර මත තබමින් නැලෝ තාත්තා මගේ පනයි මට මගේ තාත්තා මා පොඩි කාලේදී මගේ තාත්තා මාව වඩාගෙන නිතර තාත්තා මගේ සිනාවට පෙමින් තාත්තා මහා දඟ කළ මගේ තාත්තා මම මේ ලෝකෙ එළිය දකින්නතුරු තාත්තා හිටියේ ඇඟිලි ගැන මම ගැන වගේම අම්මා ගැනත් පුදුම ආදරයකින් මා දුටු මුල්ම දිනේ සතුටින් පිරුණු ඔබේ හදවත අන් අය දුටුවා නම් ඕන් හිතාවි තාත්තලා මේ තරම්ම දරුවන්ට ආදරේද කියලා. ඔබ තමයි මගේ රත්තරන් තාත්තා. මහඬනා බව දුටුව තාත්තා සෙල්ලම් බඩු මට දුන්නු තාත්තා දුවක්කු හොඳ නෑ කියපු තාත්තා මා හොඳ මග යව් මගේ තාත්තා
සොබා දහම ගැන කියපු තාත්තා ගහකොළ හඳුනා දුන්න තාත්තා එයයි ජීවිතය කියපු තාත්තා මගේ පණයි මට මගේ තාත්තා අගහිඟකම් ඇති විට හිත සැලුණා තේහෙනට ගොස් දුකකින් පෙළුණා මා සිහිපත් වී දහඩිය හැලුණා තේදල්ලක් වී ඔබේ ගත දිලුණා මා ඔබේ දිවියට ලැබුණු මීනක්සේ සිතුවා වෙහෙරෙහි පහන් වැටක්සේ තාත්තගේ තිබූ පැතුම් මෙරක්සේ වැඩුණා නිරතුරු ගොයම් ගසක්සේ පියගුණ සුවඳින් සුළඟද හැමුණා පියගුණ වැස්සෙන් මගේ හිත තෙමුණා පියගුණ දහමෙන් හදවත දැමුණා ගොයම් කරල්සේ මා වෙත නැමුණා නැගිටින්නට ආත දුන්න තාත්තා වැටෙන විට ළඟ සිටිය තාත්තා ආඩම්බරයෙන් සිටින තාත්තා මගේ පණයි මට මගේ තාත්තා සැරකෙරුවත් මට මගේ තාත්තා පොරවල බැලුවත් මගේ තාත්තා පහරක් ගැහුවත් මගේ තාත්තා පනට වඩා වටිනවා තාත්තා පොඩි කාලේ අපි කවුරුත් දඟලු දඟලන්නේ හිඳගෙන මහා මගලු මාව හදා ගන්නට ඇති හිතලු දඬුවම් දුන්නත් ඇත්වල කඳුළු තාත්තා නැත්නම් පිහිටද කාගේ
තාත්තා නැත්නම් වෙන දෙයනගේ තාත්තා දුක් විඳිනවා නිතිමාගේ තාත්තගේ දහදිය මුතුවාගේ උදේට ගෙදරින් ගිය පුතාත්තා දවස පුරා වැඩ කරන තාත්තා මට සෙනෙහස දුන් පිනෙන් තාත්තා නිවනට යන දොර ළඟයි තාත්තා ලෝකේ හැමදේම මට පෙන්වුවේ තාත්තා. පුංචි කාලේ මාත් එක්ක දඟකනේ තාත්තා. ඉල්ලන හැමදේම නෑ බෑ නොකිය ගෙනත් දුන්නේ තාත්තා. අපිව බඩගින්න නොතියා හැකි විදියට කන්න බොන්න දුන්නේ තාත්තා. කොහොමද කියන්නේ තාත්තා අපි වෙනුවෙන් කිසිවක් කළේ නැහැ කියලා. බුදු වෙන්නට පින් කරන තාත්තා දුකම සතුට කරගත් තාත්තා හරට මාවගෙන පෙමින් තාත්තා තිරිපා කරුණා කෙරුව තාත්තා සමන් දෙවිඳුගේ පිහිට ලබන්නයි එයින් පුතා හොඳ දරුවෙකු වෙන්නයි තිරිපා මත මාගේ නලර තියන්නයි තාත්තාට බුදු බවම ලැබෙන්නයි ලස්සන හිරුය තාත්තා ගස්සල් මල් සම්පතයි තාත්තා ගුණදම් කිරි ජාල කඳයි තාත්තා රන්මැලි සෑයට උසයි තාත්තා දන්පින් කරන්න කැමති තාත්තා පින් පෙත් ලබන්න කැමති තාත්තා නොදුන් දෙයක් නැති මගේ තාත්තා මිරිස වැටියටත් කුසයි තාත්තා
මගේ පුතු කෑවාද අහපු තාත්තා කැමැති දේම මට දුන්නු තාත්තා නුඹයි මගේ පාන කියපු තාත්තා සිහින දැක්කේ මා ගැනයි තාත්තා තාත්තා වගේ පියවරු ලොව හිඟය තාත්තා ඇති තැන හැම අත ළඟය තාත්තා නැති උනි නම් කෙම රඟය අම්මත් මාවත් මරණ ළඟය ඉගෙන ගන්න මට කියපු තාත්තා සියලුම වියදම් දැරුව තාත්තා වැඩපළ අතරෙත් කෙමින් තාත්තා මා පාසල්ගෙන ගියපු තාත්තා හොරකමකට හිත නොදුන් තාත්තා වංචාවක් සිදු නොකළ තාත්තා රහමෙරවීමත් නොවුණු තාත්තා මායහ මග යැවූ මගේ තාත්තා මට දඬුවම් කළ දිනයක පෙරදී ඔබේ දුක මට දැනුණා ඈත අගදී වැඩට ගියත් හැරිලා යාලි මගදී ආපසු ආහැටි මතකයි ළඟදී තිබුරුපය මට දුන්න තාත්තා තිබුසක් කිය මට දුන්න තාත්තා වයසට ගොස් දැන් මගේ තාත්තා බුදු වේවා මතු මගේ තාත්තා දවසක් සුද්ධෝදන පිය රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දරු සෙනෙහස ගැන හැඟීම්බර කතාවක් කියනවා. ඔබ වහන්සේත් මට නැති වුණා. නන්ද කුමරුත් නැති වුණා මට. දැන් රාහුල පුතත් කොහොමද ස්වාමීනි මේ දුක උහුලන්නේ? පුත්ත තේමම් බන්තේ සවින් චින්දති. සවින් චිත්වා සම්මන් චින්දති. සම්මන් චිත්වා මන්සං චින්දති. මන්සං චිත්වා නහාරුං චින්දති. නහාරුං චිත්වා අට්ඨින් චින්දති. අට්ඨින් චිත්වා අට්ඨි මින්දා ආහත්තු සිට්ඨති. ස්වාමීනි දරු සෙනෙහස දෙමව්පියන්ගේ ශරීරයේ
සිවිය විදිනවා. සිවිය විදලා සම විදිනවා. සම විදලා මත් විදිනවා. මත් විදලා නහර විදිනවා. නහර විදලා ඇට විදිනවා. ඇට විදලා ඇට මිදුලුවක් කාවැදිලා තියෙනවා. ඒ නිසා අදින් පසුව මව්පියන්ගේ අවසර නැති දරුවෝ පැවිදි කරන්න එපා ඔබ වහන්සේ. බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තේ නීති පැනෙන්නේ. පින්නතුනි තාත්තගේ ආදරය ඉල්ලීම උතුම් එකක්. හිමිත් නැති වුණා තව සිටි නන්ද ගෙන ගොස් පැවිදි කලේ හිමි මන්ද තියේ කියමින් හදවත බැන්ද රාහුල පුතු නොමැතිව පුළුවන්ද සම්මත්ලේ ඇට නහර මිදුලුව හිමියනි ඇත දරු සෙනෙහේ නිදන්ක මව්පිය අවසර නැතිනම් කිසි කල පිය රජු කිව්වලු පැවිද්දනේ පල් රජතුම ඇයි පවසනු ඔහොම දරුවෝ නැතුව අපි ඉන්නේ කොහොම බුදු හිමි සිතමින් කිය ගුණ බොහොම නීති පැනෙව්වා ඒ ගැන වහම සුන්දෝදන පිය රජු වෙත පෙරදා බුදු හිමි ඇවිදින් සිල් ගුණ විහිදා අතනේ පෙන් සිටි රජු ගීත පහදා නිවනෙහි සැනසුම දුන්නාලු සැමදා අසාති දේවීම් සර රාජු පුවත අජාසත් පව් කරගත් නැවත තාත්තා දුක් විය පුතු ගැන නැවත අපායේ අයි පුතු දුක් දී මවෙත හැම සැපතම ආතහැර පුතාත්තා මා වෙනුවෙන් කැප වුණා තාත්තා කෑම බීම ගැන
ගෙදර බුදුන්මය මගේ තාත්තා. උඹරට ගිය විට පෙනුනේ පුතාද, තේනට ගිය විට පෙනුනේ පුතාද, මහා මග යන විට පෙනුනේ පුතාද, රැතිනිනයටත් පෙනුනේ පුතාද. වාගේ මට ඔබ බෝධියේ රන් වැට පිනෙන් පිරෙනවා වාගේ පින් කැට, මොහොතක් නෑරම සෙනෙහස දුන් මට, වේවා මේ පින් නිවනට යන්නට. ඇතිවූ විට ජීවිතයක සෝකේ, අනියත බව පැවසූ මට ඒකේ, වැටෙන්න එපා යනු මැන මගමීකේ, කිව්ව ඔබයි මහරජු මගේ ලෝකේ. මතක් වෙනවා කාලය ගත වෙච්චි, අප ගැන හිතලාම හදවත පිච්චි, ඉඳ හිත බැන්නාට විසර කොච්චි, ඔබයි මගේ ආදර අප්පච්චි. තාත්තා ගොඩක් දුක් විඳා. අදත් එහෙමයි. මම දුක් විඳට කමක් නෑ. මගේ දරුවට ඒ දුක දැනෙන්න හොඳ නෑ. තාත්තා හැමදාම හිතුවේ එහෙමයි. තාත්තා දුක් විඳලා හොයපු සල්ලි වලින් දන් දුන්නා, පින් දුන්නා, පන්සල් හදන්න උදව් කළා. මාව කරමත තියාගෙන සිරිපා කරුණා කෙරුවා. වන්දනා ගමන් එක් කරගෙන ගියා. ආව නෙయ్యాට පුත්තානම් කියපු විදියට තාත්තයි අම්මයි අපේ පින්තෙත මහා සංගරුවන වගේ. ඒකයි මම කිව්වේ තාත්තා රුවන්වැලි මහා සෑයට මිරිස වැටියට උසයි කියලා. ජීවිතයේ ඔබගේ හදවත පැතු මතුවත් භවයේත් මගේම වෙයි සිතු සතුටු කඳුලකින් පිර ඔබේ නෙතු මමයි තාත්තාගේ ආදර සුදු පුතු
එකතු කරපු ගුණ දම් පියෙකුගේ සතු කිසි දිනකදී ඔබ හට නොකියන ගතු මමයි තාත්තාගේ ආදර සුදු පුතු සිටිය ඔබේ උණුසුම ළඟ වීනතු කැමැතිත් සැනසු ඔබේ රුවින් යුතු සිහින සැබෑ කළ ඔබේ හදවත පැතු මමයි තාත්තාගේ ආදර සුදු පුතු මිනිසුන් ළඟ ලොව හැම දෙවික්ක ජීවත් වෙන මිල මුදල්ම එක්ක නොගැසු ඒවාට කිසි දිනසක්ක මමයි ඔබේ පුතු හරි මග දැක්ක ලොව පවතින හැම දේ ගැන කිව්ව තමන්ගේ යුතුයකම පමණක් සෙව්ව අවිහිංසක ලෙස දිවි මඟ ගෙව්ව ඔබයි පියාම හරි මඟ යවුව පුරමත මහා භාරත බුව තාත්තා දෙහෙසක් ලෙස නොසිතු තාත්තා පොළොන් රොදක් සේ සිතුව තාත්තා මරුණත් අපි ගැන බලන තාත්තා රත්න ගැටලු ආවිතක තාත්තා දිනෙකට කඳුලක් නොගත් තාත්තා හඬන්න ගත හොත් දිනක තාත්තා මහමුදත් පාරදන තාත්තා කරදර බාධක දුටුව තාත්තා ගැලපෙන විදියට සිටිය තාත්තා දුකට හඬන හඬ ඇසුව තාත්තා අම්මගේ හිත සනසවපු තාත්තා දෙව්ලක් මෙන් බැති බරයි තාත්තා දෙවියන් පින් බරයි තාත්තා
අපේ දුක අසමින් මගේ තාත්තා දුකට පිහිට වුණ දෙවියෝ තාත්තා හිතට උතුන්නක් නොමැති තාත්තේ කුසට රජ බෝජුන් නොමැති තාත්තේ පයට පාවහන් නොමැති තාත්තේ ණයට මගේ දීවි කුදමි තාත්තේ මට නිතරම හිතෙනවා තාත්තලට පුළුවන්ද කියලා මේ තරම්ම කැපකිරීම කරන්න දරුවෝ වෙනුවෙන්. එහෙම පුළුවන්. මගේ තාත්තත් ඒ වගේ. දැන් තාත්තා වයසයි. අපිට නොකියුවට අපි වෙනුවෙන් විඳ දුක් දැන් දැනෙනවා ඇති. තාත්තගේ හිත රිදෙනවා ඇති. ඇඟ රිදෙනවා ඇති. ඇවිද ගන්න බැරි තරම් කකුල් රිදෙනවා ඇති. නොදන්නා කමට මගෙන් වරදක් වුණා නම් මම නිසා හිත රිදුණා නම් සමාව දෙන්න තාත්තේ. කවුරු නැතත් මම ඉන්නවා තාත්තා ළඟ. මතකයි ඔබ දුක් විඳ තාත්තේ මතකයි දහදිය හෙළුව තාත්තේ මතකයි ඔබ නීදී වැරුව තාත්තේ තවමත් ඇඟ රිදෙනවාද තාත්තේ මහබර පොදි කාර්තියන් තාත්තේ කිසි දින වෙහෙසක් නොබැලූ තාත්තේ මගේ දියුණුවම සැලුව තාත්තේ තවමත් කර රිදෙනවාද තාත්තේ ගිනියවුෙහි වැඩ කරපු තාත්තේ මහවැස්සේ වැඩ කරපු තාත්තේ මතකයි ඔබ ලේද වුණා තාත්තේ තාමත් හිත රිදෙනවාද තාත්තේ ගෙවුන හැම දවසකදීම තාත්තේ ගමන් ගියපු මම නිසා තාත්තේ මුවින් නොකියුවත් දැනුණා තාත්තේ රැට කකුල් රිදෙනවාද තාත්තේ
දුකක් හිතන්නට එපා තාත්තේ කලකිරෙන්න නම් එපා තාත්තේ ඔබේම පුතු මම කියමි තාත්තේ උරමත තබමින් රකිමි තාත්තේ ඔබව කවුරු නොබැලුවත් තාත්තේ කවුරු සැලකුවේ නැතත් තාත්තේ මම ඉන්නතුරු ඔබට තාත්තේ දුක් වෙන්නට නෑ ඉඩක් තාත්තේ මගේ ලෝකේ හිරු ඔබයි තාත්තේ මගේ ලෝකේ රාජු ඔබයි තාත්තේ මගේ ලෝක බුදු හිමි ඔබයි තාත්තේ මගේ ජීවිතය ඔබයි තාත්තේ අහටක් නම් ඔබේ හද තුල නැත නැත පණ දෙමි පුතු වෙනුවෙන් හිත ඇත ඇත වැහැරි ගිය මුත් දැන් ඔබේ ගත කනසෙනු මැන ඔබේ පුතු ගැන හිත හිත අප කළ දඟ වැඩ ඔබ දුටුවානම් නොසිතා කළ දේ ගැන දැනුණානම් මගේ දරුවෝ මෙහෙමද සිතුණානම් සමාව දෙනු මැන හිත රිදුණානම් තව පින් කරගන්න තාත්තේ බුදු බණ හිත රඳවන්න තාත්තේ සතරෙහි සතු වීම තන්න තාත්තේ බුදු වී අප සනසන්න තාත්තේ කරගත් පින්වල ශක්තිය සියලු පියවරු සුවපත් වේවා දිගාසිරි ලබත්වා මියගිය පියවරුන්ටත් නිවන් අවබෝධයම වේවා මම මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවෝ
මානකඳුරේ පඤ්ඤාසාර හිමි නමින් නිකුත් වූ සියලුම කාව්‍ය දේශනාරගත් CD තැටි වගකීමකින් උසස් නිමාවකින් යුක්තව පිටකොටුව ඕල්කට් මාවතේ සංගීත රෙකෝඩ් බාර් ආයතනයේ මගින් ඔබ වෙත ලබා දේ. පොලිතින් කවරවල බහා ඒ මොහොතදී පරිගණකය තුලින් පටිගත කර ලබා දෙන්නේ ව්‍යාජ සොරකම් කරන ලද දෙයක් බව කරුණාවෙන් සලකන්න. එය බුද්ධිමය දීපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ මිලදී නොගැනීම තුලින් ඔබ තවත් හොඳ නිර්මාණ කටයුත්තකට අතහිත ලබා දෙයි. සෙත් කවි, මෞපිය ගුණ කවි, ජාතක කතා, තේරිගාථා කතා, චරිත කතා ලෙස මානකඳුරේ පඤ්ඤාසාර හිමි නමින් CD තැටි 90ක් පමණ මේ වන විට නිකුත් වී ඇත. 071 403 4007 දුරකථන අංකය මගින් මානකඳුරේ පඤ්ඤාසාර හිමියන් ඔබට ඇමතිය හැක. තෙරුවන් සරණයි.